අද මාතෘකාව සමබර ජීවිතයකට සාමාන්‍ය මෝඩ ගණයට නොවැටෙන අය පුරුදු වෙලා ඉන්නේ සැලසුම් සහගතව ජීවිතය සකස් කර ගැනීමට උත්සාහ දැරීමටයි. එය දියුණු වෙන අයගේ සම්මත ලක්ෂණයක් බවට පත් වී තිබේ. නමුත් මෝඩ නැති වුණත් සැහැල්ලුවෙන් දිවි ගෙවමින් ජීවිතයේ සාර්ථකත්වයටද පියමනින අය සිටිති. යමක් කල් තබා සැලසුම් කරනවා වෙනුවට ආත්ම ධෛර්යයක් විශ්වාසයක් ඔබ සතුව පවතිනවා නම් ජීවිතය වඩාත් සුමුදුව ඒ වගේම ලස්සනට ගෙවී යාවි. අපි යම් දේවල් සැලසුම් කරන විට අපි ඒවාට තදින් බැඳෙනවා. එම නිසා පවතින තත්වයට අනුගත වීම වැළකෙනවා. අලුත් දේවල් කිරීමද මගහැරෙනවා. අපි කළ යුත්තේ උදාවන මොහොත විශ්වාසයෙන් යුතුව ගත කිරීමයි. එවිට සිදුවිය යුතු දේවල් වඩාත් හොඳින් සිදුවේ.